ඊට පස්සේ අපිට මොනවද අවශ්‍ය tools පාවිච්චි කරලා. ඒ කියන්නේ මේක අපිට ඉස්සරහට කරගෙන යන්න මොනවද අපිට ලෝකේ ජනප්‍රියම platform trading platform එක තමයි MetaTrader. හරිද? මේකේ version දෙකක් තියෙනවා, MetaTrader 4 සහ MetaTrader 5. ඉතින් මම මේ දෙකම පාවිච්චි කරනවා වැඩි වශයෙන්ම. හරිද? ඉතින් ගොඩක් easy පාවිච්චි කරන්න MT5 කියන එක. ඒ කියන්නේ MetaTrader 5. හරිද? ඉතින් short form ගත්තොත් MT5 කියන එක අපිට පාවිච්චි කරන්න ගොඩක් lazy. ඉතින් මේක ඇත්තරම අපිට phone එකෙන් උනත් ඒ කියන්නේ අපි analyze කරලා phone එකෙන් උනත් අපිට MetaTrader MT5 app එක download කරගෙන trade කරන්න පුළුවන්, trade එකක් execute කරන්න පුළුවන් හරි ඉක්මනටම. සහ අපිට කියන්නේ අර මම කලින් කිව්වා වගේ fundamental පැත්ත බලනවා නම් සහ events මොනවද තියෙන්නේ, කියන්නේ news events මොනවද තියෙන්නේ කියලා බලා ගන්න අනිවාර්යයෙන්ම economic calendar එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට track කරගන්න පුළුවන් news events තියෙන්නේ කොයි දවස්වලද, කීයටද release වෙන්නේ කියලා. හරිද? එතකොට charting software ගැන ගත්තොත් එහෙම trading view අපිට ගන්න පුළුවන්. සහ අපිට අනිවාර්යයෙන්ම trading journal කරන්න ඕනේ. කියන්නේ අපි every single trade අපි record කරන්න ඕනේ. කොහේ හරි අපි trade එක අපි success ද, good trade එකක්ද, bad trade එකක්ද, අපි මොනවද කරපු mistakes කියලා journal කරන්න ඕනේ. ඉතින් මේවා තමයි අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන tools වශයෙන් සහ trade කරන්න. හරිද?